මේ කාලේ හොඳට මැති. ඔයාට ඕන නම් ওই මාස 5 මාස 10ක් කරගන්න පුළුවන්. අන්තිම මාස 3 වගේ මම පැය 15ක් 16ක් වැඩ කරා. උපරිම 16ක් වැඩ කරලා තියෙනවා. දැන් මේ වෙනකොටත් කවුරු ඉන්නවා නම් ඇතර ගිහිල්ලා පාඩම් කරනවා නම් පොත තියලා පැත්තකින් හොඳට නිදිය ගන්න වැඩක් නැහැ. එහෙම මේක කරන්න බෑ. ගොඩක් අය හිතනවා බයෝ වලට මෙච්චර දඟලන්න ඕනේ නැහැ කියලා. එහෙම නෑ. දඟලන්න ඔයාලට බෑ. බයෝ වලට ඕන තරම්වත් දඟලන්න ඔයාලට බෑ. ඒ නිසා ඔයාලා කියන්නේ උපරිමේ කරන්න. ආයි ඒක වැඩි වෙන්නේ නැහැ. ඇත්තටම ටයිම් ටේබල් කියනවට වඩා මම කැමති ෂෙඩියුල් එකක් හදනවා. ළමයි මේක මගේ සම්පූර්ණ කතාවම කියන්න වෙලාව නෙමෙයි. හැබැයි ඔයගොල්ලන්ට මේ වෙලාවේ වැදගත් වෙන මගෙන් ගන්න දෙයක් තියෙන එපිසෝඩ් එකක් මම කියන්නේ. තම්නේල් එකේ තියෙන වගේම මම මගේ ෆස්ට් අයි එක ඔහේ කරේ. ඒ කියන්නේ අර ඔගේ වැරදි දෙයක් ඒක මගේ දුර්වලකමක් මම ඒක ගණන් ගන්න නැතුව හැබැයි ඒකට එක දෙයක් බලපෑවා මම ක්ලාස් යන්න පටන් ගන්න. ඒ ලෙවල් මම පටන් ගන්නේ මාස 3ක් වගේ පහුවෙන. අපේ ගෙදර තිබුණ මොකක් හරි ඔය වැඩ වගේක් නිසා මම ලොකුට ගොළුවට අරගන්න නැතුව මම ඒ ලෙවල් ක්ලාස් යන්නේ මාස 3කට පස්සේ. එතකොට යාන්ත්‍ර විද්‍යාවෙත් මුල හරිය කොහොම හරි ගිහිල්ලා නිකන් මට ඒක නිකන් කරහෝල අතරිය වගේ මට ඒක අල්ලගන්න බැරි වුණා. ඒ නිසාම ෆිසික්ස් විශේෂයෙන් ෆිසික්ස් කියන එක මට බැරිකමක් සහ රසමැත්තක් දිගටම මගේ ඔළුවේ තිබුණා. කෙමිස්ට්‍රි නම් ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි ෆිසිකල් පැත්ත පොඩ්ඩක් අවුල්. මොකද මම යනකොට මොනවාද රසායනික ගණිත ටිකක් දුරට ගිහින් නිසා ෆිසිකල් පැත්ත පොඩ්ඩක් අවුල් කරේ. බයොත් ඒක තිබුණා නම් බයොලොජි නම් ප්‍රශ්නයක් නැහැ. මම කැමති නිසා ඒක මම කොහොම හරි ෂේප් කරගත්තා. හැබැයි පළවෙනි පාරදී අර කියපු විදිහට තමයි ඒක හම්බුනේ. හැබැයි එතකොට මේ රිසල්ට් එක මම වැඩ කරලා නෙමෙයි ගත්තේ. හැබැයි නොකරමත් නෙමෙයි. අන්තිම ටිකේ පොඩ්ඩක් ඒක වැඩ කරා. ඒත් එහෙම කරගන්න බැරි වුණා. ඉතින් කොහොම හරි මම දැන් මෙතනත් මේ වෙලාවෙත් මේ වගේ මට්ටමක ඉන්න. ඊට වඩා අඩු මට්ටමක වැඩි මට්ටමක එක එක මට්ටම් වල ඉන්න ළමයි ඉන්නවා. හරිද? ඉතින් මේ හැමෝටම මොන හරි ගන්න මේ දෙයක් ඇති මේකෙන්. අපි අහලා බලමු කතාව. මේ මම කරේ. මම තීරණය කරන්නේ. ඊට පස්සේ මම ආයි කරනවා කියලා තීරණය කරන්නේ මාස 6ක් එක්සෑම් එකට තියෙනකොට. ඒක ඔව් මම නොකර ඉන්න වගේ ඉඳලා මාස 6ක් එක්සෑම් එකට තියෙද්දි මම තීරණය කරනවා මම ආයි කරනවා කියලා. ඒ ෂයි එක කියන අන්තිම ෂයි එක මම කරලා තිබුණේ පරණ සිලබස් එක. හැබැයි මම මේ අලුතෙන් මේ ෂයි එක කරන්න යන්නේ අලුත් සිලබස් එක. ඒතකොට සිලබස් එක මාරු වෙලා. අලුත් සිලබස් එකේදී රිසෝස් එක කියලා එකක් තියෙනවා. අපිට තිබුණේ නෑ එහෙම එකක්. ඉතින් අපි දෙන නෝට් එක පාඩම් කරා එච්චරයි. හැබැයි දැන් මේ මගේ අලුත් ෂයි එකේදී ඔන්න රිසෝස් බුක් එක තියෙනවා. ඒක නෝ වැඩේ කරගෙන යන තියෙන බයොලොජි වල. ඉතින් ඔන්න ඒක මම ගත්තා. ඒක වැඩ කරගෙන යන පටන් ගත්තා. කොහොම මම මේ කතාව කියන්නම්. හරි කොහොම හරි ඔන්න මාස 6ක් තියලා මම වැඩ පටන් ගන්නවා. විශේෂත්වය තමයි මම කලින් ෂයි එක ලිව්වේ පරණ සිලබස් එකකින් ඕල්ඩ් සිලබස් එකකින්. හැබැයි මම අලුත් එක ලියන්නේ දැන් ඊළඟ මේ ෂයි එක ලියන්නේ මාස 6කින් අලුත් සිලබස් එකකින්. ඔන්න සිලබස් එක වෙනස්. ඒත් මම වැඩේ බාර ගන්නවා. මම මේක කරනවා කියලා හිතා ගන්නවා. අර ලොකු මේකක් පොළට දා ගන්නවා. හැමදේම අයින් කරලා අස්පස් කරලා ඔන්න මම වැඩේට බහින්න මම වෙනම කාමරයක් වෙයි. කලින් මම ෆිට්නස් පැත්තට ගියා. ඒ නිසා ජිම් එකක් වගේ තිබුණා ගෙදර. ඒකම තමයි මම අස් කරලා මගේ වැඩවලට ගත්තේ. පොඩක් ගෙදරින්ම සෙපරේට් කෑල්ල. ඒකලින් මම ක්ලාස් කරා. ඒ නිසා මගේ වයිට් බෝඩ් එකක් තිබුණා. ඒකත් වෙන ඒකත් එතන ඇරේන්ජ් කරගෙන මම මගේ වැඩ කරන්න පටන් ගන්නවා. හරි. ඊට මම ඉස්සෙල්ලාම පටන් ගත්තා. දැන් මම දන්නේ නැති පාඩනුත් ඇතිනේ. දන්නේ නැති පාඩම් නැහැ. හැබැයි ඒ මාතෘකාව වෙනස්නේ. ඉස්සෙල්ලාම මම කරේ සබ්ජෙක්ට් තුනේම ටොපික්ස් ටික. ඒ කියන්නේ යුනිට් ටික මම වෙනම ලියාගෙන ළඟින් අලව ගත්තා. ඊට පස්සේ මම ඉස්සල්ලාම කරේ දැන් මම දන්නවා මට පොඩි අයිඩියා එකක් තියෙනවා මේ සිලබස් එක ගැන. මම හිතුවා මට ඉස්සල්ලාම එක වටයක් ගහන්න පුළුවන් එක තමයි බයොලොජි. ඒ නිසා මම තෝරගත්තා ඉස්සල්ලාම බයෝ දවස් කීපයක් දැන් නිකම්ම හිටපු එකකින් තව සතියක් දෙකක් අනිත් දෙක නොකරට මට ප්‍රශ්නයක් නෑනේ. ඒ නිසා මම කරේ සතියක් විතර පාවිච්චි කරලා එක රොටේෂන් එකක් බයොලොජි පාඩම් විශේෂයෙන් හැබැයි අන්තිම පාඩම් නම් ගොඩක් බැලුන්නේ නැහැ. ඔය මොකද අන්තිමේ කැරෙන්න අනිත් සෙට් එකම වගේ මුල් 9ම වගේ මම එකපාරක් කියවගෙන ගියා. එහෙම කියවගෙන ගියාට ලොකු දෙයක් මට හම්බුනේ නැහැ. අර කියවලා හුරුවක් හම්බුණා විතරයි. ඒත් මම ආපහු මට අර අහුන් නැති ටික වගේ මම ආපහු කියවන්න ගත්තා. කොහොම හරි සතියක් දවස් 10ක් විතර ඇතුළතදී මම ඒක අර පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මට්ටමට මම ඒක හදාගත්තා. ඒ කියන්නේ එකෙන් ලොකු දෙයක් කරන්න බෑ ඇත්තටම. ඊට පස්සේ මම පාස් පේපර්ස් කරන්න පටන් ගත්තා. පටන් අරන් ගත්ත පාස් පේපර් එක නම් විවරණය කරා. අලුත් සිලබස් එකටයි තියෙන 19න් වගේනේ. එතකොට මම ඒ පේපර්ස් අරගෙන කරන්න ගත්තා. කරනවා ලොකු ලකුණු ප්‍රමාණයක් තිබුණේ නැහැ මට මතක නැහැ. MCQ කරේ මම ඔක්කොම ටික විවරණය කරා. විවරණය කරනවා කියන්නේ මම ඉතින් අර වපසරිය මේ කියන්නේ ඒක වටේ තියෙන සියලුම කතන්දර ටික අත ගෑවා.
ඒ කියන්නේ අහලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒකේ උත්තර පහ මොනවාද? ඒකෙන් අහන්න පුළුවන් මොනවද කියන අදාළ කොටස මම මුලින් ලිව්වා. ලියලා පාඩම් කරා. කොහොම මම ස්පේස් ඔක්කොටම වගේ විවරණය කරා. පස්සේ විවරණ මට විවරණ මම සැරින් සැරේ බැලුවා. ඒත් එක්ක මම රචනා හදන්න පටන් ගත්තා. මොකද මම දන්නවා මට මේ C1 උනාට මගේ MCQ 39ක් තිබුණා. 39ක් හෝ 40ක් තිබුණා. ඔය C1 එකේ. 50න් 40ක් හෝ 39ක් MCQ තිබුණා. ඒත් එහෙම වෙන්න ලොකුම හේතුව තමයි මට එසේ බැරිකම. ඒකට හේතුව මම ලිව්වේ නෑ. මම ලියන්න කම්මැලි. කැමති නෑ බෑ භාගයක් තිස්සේ ඉච්චර හැල්ලක් ලියන්න. ඉතින් ඒකනේ මගේ දුර්වලතාවය. මම ඒක ඉස්සෙල්ලාම හදා ගන්න ඕන නිසා මම කරේ රචනා ලියන්න පටන් ගත්තා. මුලින් නම් හරිය අකමැති. හැබැයි මම ලියන්න ගත්තා. ලේසි ටිකක් කොහොම ලියලා ඊළඟ දවසට එකක් වගේ ලියන්න පටන් ගත්තා. ඒ කියන්නේ උදේ පාඩම් කරනවා, හවස ලියනවා. ඒ කියන්නේ අද උදේ බලනවා මම මේ කොටස. මම හවස තමයි රචනාව ලියන්නේ. ඔහොමම ලියද්දී ඒ කාලේ ටිකක් ඔය ටෙලිග්‍රෑම් ප්‍රචලිත වෙලා තිබ්බා. සහ ඔය දැන් ඔය පොඩි පරම්පරාවත් ඒකේ හිටියා. ඊට පස්සේ මම කරේ එසේ ලියන්න. මම මේ ගෲප් එකක දැන් මැසේජ් එකක් දැම්මා. මේ එසේ ලියන්න කවුද ඉන්නේ කියලා නිකන් සෙට් එකක් හදාගන්න. පස්සේ කරේ කීප දෙනෙක් 10 දෙනෙක් වගේ මම හිතන්නේ එකතු වුණා මුලින්. එකතු වෙලා මම දෙනවා මම හරි අපි කට්ටිය එකතු වෙලා අපි නිකන් ටොපික්ස් දෙනවා කට්ටියම ටයික ටයිම් එක එසේ එක ලියලා ඒ ගෲප් එකට අප්ලෝඩ් කරනවා වගේ වැඩක් ගියා. ඒක අපි ආයි බැලුවද නැද්ද නම් මතක නැහැ. හැබැයි අපි ඒක කරා ඒකින් අර 10 දෙනාම නම් අන්තිම වෙද්දී ඉන්නේ නැහැ. හැබැයි දැන් කරගත්තු සෙට් එකක් අන්තිම වෙනකන් ඉතුරු වුණා. එහෙම කරලා ටික ඒක නම් දිගටම ගියද කියලා මතක නැහැ. ටිකක් පරණයි මේ කතාව වෙන නිසා ටිකක් මතක නැහැ. හැබැයි මම මගේ වැඩේ කරගෙන ගියා. ඉතින් මුලින් දවසට 1 2 ඔහොම වැඩි කරගෙන දවසට 5ක් ලියපු කාලෙත් තිබුණා. හරි කොහොම හරි ඔහොම මම වැඩේ පටන් අරගෙන මට එක දිගට ඉඳගෙන ඉන්න බෑ එහෙම. එහෙම පුරුද්දක් තිබුණේ නැහැ. හැබැයි මම අර මට මෙඩිසින් යනවා කියලා එකක් තිබුණේ නැහැ ඇත්තටම. හැබැයි මට ඒ තුනක් ගන්න අමාරුවක් තිබුණා. ඒ නිසා මම ඒ ටාගට් එක හිතාගෙන මට ඇඳටවත් යන්න හම්බුන්නේ නැහැ. මොකද ඇඳට ගන් ගිහලා ඉන්නකොටත් මගේ ඔළුව කිව්වේ මෙහෙම ඉඳලා හරියනවද මේක කරන්න ඕනේ කියලා. එහෙම එකක් එන එක වටිනවා. එහෙම නැත්නම් මේක හදාගන්න. මොකද ඔයා හදාගන්න ඕනේ මොකද ටාගට් එකක්. ඒකේ තුනක් වෙන්න පුළුවන්, මෙඩිසින් වෙන්න පුළුවන්, වෙන මොනවා හරි වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් ඔයා හදාගන්න ඔයාට නිකන් ඉන්න බැරි වෙන ටාගට් එකක්. හරි කොහොම හරි ඔන්න මම එහෙම හදාගෙන මුලින් මම පැය ගානේ එකතු කරගත්තා. මොකද මට ගොඩක් වෙලා එක දිගට ඉඳගෙන ඉන්න බෑ. ඒ නිසා මම ටික මම ලියන්න ගත්ත කොලේක අද මෙච්චරයි. බයෝ වලට පැයයි 2යි ඔහොම මම පැය ගානේ ලියාගෙන ගියා. සබ්ජෙක්ට් තෝරගන්නකොට මම නම් 3ම කරා දවසට. මොකද මට සාමාන්‍යයෙන් මතක හිටින ප්‍රමාණය හරි අඩුයි. ඒ නිසා මම 3ම දවසට මැනේජ් කරගෙන කරා. ඔයගොල්ලන්ට සමහරට දවසට එකක් කරන කෙනෙක් ඉන්න පුළුවන්, දෙකක් කරන කෙනෙක් ඉන්න පුළුවන්. ඒක ඔයා තමයි දන්නේ. ඔයාට ගැලපෙනවා නම් ඒක කරගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. මම නම් 3ම කරා. ගොඩක් වෙලාවට මම 3ම කරා. ඒකට මම ගොඩක් වෙලාවට කියන පටන් ගන්නකොට උදේම ටිකක් බයෝ මම හිතන්නේ මම කැමති නිසා මම ඒකෙන් පටන් ගත්තේ. මැද හරි ෆිසික්ස් කරලා අන්තිමට කෙමිස්ට්‍රි තියාගත්තා. මොකද මම ෆිසික්ස් කැමැත්තෙන් වගේ නෙමෙයි කරේ. ඒ නිසා මැද ෆිසික්ස් තියාගෙන අන්තිමට කෙමිස්ට්‍රි තියාගත්තා. එහෙම කරේ. කොහොම හරි මුලින් පැයෙන් වගේ පටන් ගන්නවා. පැය 2 3 කරලා අන්තිම වෙද්දී නම් මම පැය 5කට වගේ වෙන්නේ එක සබ්ජෙක්ට් එකකට දුන්නා. ඒතර මේ කාලේ මම ගොඩක් ක්ලාස් ගියේ නැහැ. පේපර් ක්ලාස් ගියා. තියරි ක්ලාස් නම් ගොඩක් එහෙම කරේ නැහැ. මොකද මම දන්නවා මට සෙල්ෆ් ස්ටඩි තමයි විතර වැදගත් වෙන්නේ කියලා. ඒ නිසා මම ඒ ටයිම් එක මට තියාගත්තා. හරි ඒක මම තනියෙන් වැඩ කරන ටයිම් එක මම වැඩි කරගත්තා. ඒ නිසා පුළුවන් හැම දවසකම මම පැය 15ක් වගේ වැඩ කරා. මුල්ම කාලේ නම් නෙමෙයි. අන්තිම මාස 3 වගේ මම පැය 15ක් 16ක් වැඩ කරා. උපරිම 16ක් වැඩ කරලා තියෙනවා. හරි. හැබැයි ඒ කාලේ මම අමුතු රොටේෂන් එකක් පාවිච්චි කරේ. ඒක ඔයාලට හොඳයිද කියන නම් මම දන්නේ නැහැ. හැබැයි මම කියන්නේ ප්‍රැක්ටිකල් නෑ ඕගොල්ලන්ට. මොකද දැන් ක්ලාස් එහෙම තියෙන නිසා ඒක කරන්න බෑ. ඒත් මම අන්තිමේදී ක්ලාස් ගියේ නැහැ. ඒ කියන්නේ අන්තිම කාලේ. එතකොට මම කරේ මේ ඔන්ලයින් තිබුණා මේ පේපර් ක්ලාස් එහෙම කරා. මම කරේ මට ඇහැරෙන්න බෑ. උදේම ඇහැරෙන්නත් පොඩ්ඩක් අමාරුයි. ඒක නිසා මම කරේ අර ඇහැරිලා ඉන්නවා රැ වෙනකන්. 11ට 12ට එනවනේ මට හරි නිදිමත අමාරුවක්. ඒ කියන්නේ ඒක දරා ගන්න බැරි එකක්. ඒ වෙලාව මම මොනවා හරි දෙයකින් පාස් කරගත්තා. ඒක ගෙදර ඇත්තට කතා කරලා හරි මොනවා හරි දෙයකින් මම ඒ ටයිම් එක පාස් කරගත්තා. හැබැයි ඒක පාස් කරාගෙන ආයෙ නිදිමතක් එන්නේ නැති තරම් කොහොම හරි මම එක දිගට රැ නම් උදේ 7 වගේ වෙනකන් වැඩ කරා. 6 7 වගේ වෙනකන් වැඩ කරා. ඊට පස්සේ මම නිදි ගත්තේ උදේ 7ට. එතකොට කොහොමත් කම්මැලි නැතුව ඇහැරෙනවනේ. දාඩිය දාලා දවල් වෙද්දි කොහොමත් ඇහැරෙනවා. එතකොට අර කම්මැලි අමාරු ගතිය නැහැ. ඒ නිසා මට ඒක ටිකක් කල් මම ඒක කරගෙන ගියා. ඒ කියන්නේ උදේ 4ට නැගිටිනවා 12ට විතර වගේ හැරුණා. හරි 12ට එහෙම වගේ හැරලා එතන ඉඳන් ආපහු 12 ඉඳන් මම දිගටම වැඩ කරගෙන ගියා. ඊට පස්සේ
ඕක මං යම් කාලයක් කරා විභාගයට මාසයක් විතර තියෙද්දි මං ඕක පොඩ්ඩක් අයින් කරා. නැත්තම් මොකද ඕක දිගටම කළා හරියන්නේ නැහැ නේ. මොකද විභාගය දවසේ නැත්තම් මම එක්සෑම් ලියන්නේ මගේ නිදි වෙලා. ඒක හොඳ නැහැ. මොකද අපි හෝමෝන් ඊට පස්සේ ඒකට ඇඩ්ජස්ට් වෙනවා මෙයාගේ අපිට ස්ලීප් මේ නිදින වෙලාවට වැඩ කරන හෝමෝන්ස් ටික වැඩ කරන්න පටන් ගන්නවා ඒ ටයිම් එකට. ඉතින් ඒ ටයිම් එකේ මම එක්සෑම් ලියන්න ගියොත් එහෙම මගේ ඇඟත් පුරුදු නිදියලානේ. ඒ නිසා ඒක හොඳ නැති නිසා මම මාසයක් විතර වගේ තියලා ඒ රූටින් එක අයින් කරලා දැම්මා. ඒ කියන්නේ වෙනස් කරා. සාමාන්‍ය විදිහට රෑ නිදියලා පාන්දර වගේ හැරලා වැඩ කරන්න පටන් ගත්තා. ඒ වගේ ටයිම් ෂෙඩියුල් එකේ හදාගත්ත එක කැමති නම් කරන්න පුළුවන්. මම දැන් හොඳයිද නැද්ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි මම කරා මට ඒක උලක් නැහැ. මොකද උදේට නැති දැනෙන්න කම්මැලි උන්ට ඒක හොඳයි. හරි. ඊළඟට කොහොම හරි ඔහොම කරගෙන ගියා. තව මොනවද මම කරේ? ඔව් ඊළඟ ටයිම් ටේබල්. අනේ මන්ද මම නම් ඇත්තටම ටයිම් ටේබල් කියනවට වඩා මම කැමති ෂෙඩියුල් එකක් හදනවා. ස්කෙඩියුල් ඕන මොකද? හරිද? හදනවා නම් මම කැමතියි. මොකද ටයිම් ෂෙඩියුල් ටයිම් එකක් තියෙන ටයිම් ටේබල් එකක් හැදුවොත් දැන් බැරි වෙලාවක් මොනවා හරි හේතුවක් නිසා ඔයාට උදේ හැරෙන්න බැරි වෙලා හරි වගේ ටයිම් එක පොඩ්ඩක් එහාට පැන්නොත් ඔයා කරන්නේ මොකද්ද? ඊළඟට ඔය ටයිම් ටේබල් එක අද කරන්නේ නැහැ ඔයා. ෂුවර් කරන්නේ හෙට. ඔයා අපි තියනවා එහෙම එකක් පාඩම් කරන්න ෂාප් ටයිම් එකක් ඕනේ. 45ට එහෙම නැහැ. පැය ගානක් බලලා තමයි පාඩම් කරන්න. අන්න ඒ වගේ බැරි වෙලාවත් ඔයාට ඒක පැන්නොත් ඔයා මොකද කරන්නේ? අද කමන්නේ අද ඔහොම ගියාවි කියලා ෆුල් ඩේ එකක් ගන්න ඊළඟ දවසේ නිකන් බලන් ඉන්නවා. එහෙම නෙමෙයි මම ගෙනේව තිබ්බත් කමක් නැහැ. හැබැයි මම කියනවා ඊට වඩා හොඳ වෙයි ටයිම් එකක් තියාගන්න. ඒ කියන්නේ මෙහෙම මම බයෝ මෙච්චරක් කරනවා. මම ෆිසික්ස් මෙච්චරක් කරනවා. අන්න ඒ වගේ ටයිම් එකක් තියාගත්තොත් දවසේ මොනවා හරි වෙලාවකදී වායක කරලා ඉවර කරනවා කියලා මම හිතනවා. මම ඒක පාවිච්චි කරා. මම ටයිම් ටේබල් හැදුවා. සරින් සර එක එක ඒවා හැදුවා. දිගටම දුවන්නේ නැහැ. හැබැයි කමක් නැහැනේ. ඒකෙන් ටික කාලයක් දුවනවා. පස්සේ වට අලුත් එකක් හිතෙනවා මම ඒක කරලා බලමු. එක එක ඒවා කරලා බැලුවා. ඔය පොයින්ට් ෆෝම් එකෙන් ලියලා වෙබ් එකේ වාසි වුණා. පුළුවන් නම් ඒක ඔය කරලා බලන්න ඔය. හරි වැරද්ද දාන්නේවා. මම ක්ලාස් එකෙත් දැනට කරනවා. වාම හදාගන්න හරි වැරද්ද දාන්නේවා. ඒව වාට වැදගත් වෙනවා විභාග අන්තිම කාලෙට. දැන් හදලා තියාගත්තොත් වාට ඒ කාලේට ඒවා පාවිච්චි කර හැකියි. නැත්නම් ඒ කාලේට මතක් වුණාම අවුරුදු නැහැ නෝක හදලා දෙන්න. දැන් මට මතකයි මම අන්තිම කාලේ දැන් ඔක්කොම හදාගන්න බැරි වුණා. අන්තිම කාලේ හිතුණා ඉතින් කවුරු මට මේක හදලා දුන්නා නම් කියලා හිතුණා. ඉතින් එහෙම හදලා දෙන්න කවුරුත් නැහැ. ඉතින් මම හදාගන්න ඕනේ. වෙයි දැන් ඔයාලට පුළුවන් ඒක හදලා තියාගන්න. ඔයාලා පාඩම් කරන ගමන් ප්‍රශ්න හදලා තියන්න. හරි. ඊළඟට බයෝ පාඩම් කරනකොට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. මම පාවිච්චි කරා මෙහෙම දෙයක්. මම ඒක දැන් ටියුට් එකක් විදිහට ළමයින්ට දෙනවා. ස්පීච් රිපිටිෂන් කියන එක. ඒක මම කොහෙවත් දැකලා නැහැ. මට හිතිලා මම මේක කරේ. ඒ කියන්නේ මට ටියුට් තිබුණා. ඒ ටියුට් එකේ තියෙනවනේ පොයින්ට්. මම කරන්නේ පොයින්ට් ටිපෙට්ස් කරා. ඒ කියන්නේ ටිපෙට්ස් එකක් කරගෙන ඒ අදාළ වැදගත් කරුණු මම මකලා මම ඒක කියවනවා. ඊට පස්සේ ඔය කියලා එක හරිද බලන්න එහෙම මම ලයිට් එකට අල්ලලා ලයිට් එකකින් පේනවනේ. හරිද බලන්න ලයිට් එකට අල්ලලා එහෙම වැඩක් කරා. ඒ කියන්නේ කොහොම හරි මම මේකෙන් කරේ මට මතකද නැද්ද කියලා පාවිච්චි කරන එක හොඳටම හොඳ මෙතඩ් එකක්. මම ඊට පස්සේ බැලුවාම මේක මේ ස්ටෑන්ඩඩ් මේ පාඩම් කරන ක්‍රමයක්. සෑහෙන්න ඒක පාවිච්චි වෙනවා. මොකද්ද ස්පීච් රිපිටිෂන් කියන එක. ඒක පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ ඔයාටම හදා ගන්නත් පුළුවන්. ඒක මේ ටියුට් එකම වෙන්න ඕනේ නැහැ. ප්‍රශ්න වෙන්නත් පුළුවන්. පොතක ප්‍රශ්න ලියලා තියාගන්න. උත්තර ලියන්නේ නැහැ හැබැයි. උත්තරේට ඉස්සනක් තියන්න. ඔයා ඒක උත්තරේ මෙනෙහි කරන්න. ඒක මතකෙන් කියන්න. එහෙම බැලුවාම කාලයක් ඔයාට ඒක හරියනවා. ඊළඟ දේ බයෝලොජි එහෙම එකපාරක් පාඩම් කරලා පැත්තකින් තියන්න පුළුවන් එකක් නෙමෙයි. අනිවාර්යෙන් මම නම් ඒක හැබැයි ළඟ බැලුවා. හැබැයි ඇත්තටම පස්සේ මම හොයාගත්ත එහෙම කරන්න ඕනේ නැහැ. අද පාඩම් කරන එක තව දවස් 4කින් වගේ බැලුවාම ඇති. 3ක් හෝ 4ක්. මොකද අපේ අර මං කලින් දාලා තියෙන මනි කර්ව් එක මේ මෙමරි කර්ව් එක නැත්නම් මෙමරි chart එක ගත්තාම අපේ මෙමරි එක ටිකක් අඩු වෙන්නේ 3ක් 4ක් වගේ ගියාම දවස්. ඉතින් ඒ කාලය ඇතුළත වට ආයි අප් එකක් දී ගන්න පුළුවන්. එහෙම කරන් යනවා නම් මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි. හැතරම මේ බයෝලොජි එකක් ගන්න ලේසිත් නෑ අමාරුත් නෑ නේද? ඔව් ඒක ඉතින් වැඩ කරන කෙනා නෝ තමයි. වැඩ කරන කෙනෙක්ට නම් එහෙම ලොකු අමාරුවක් නෑ. හැබැයි ටිකක් කැප වෙන්න ඕනේ. මොකද මේ අනිත් දෙකට සාපේක්ෂව අපි මේකට මේ කන්ටිනියස්ලි එක දිගට වැඩ කරන්න ඕනේ. දැන් ෆිසික්ස් එකේ අපි පාඩමක් බලලා ඒකෙන් ගණන් හදාගෙන ඒක මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. හැබැයි මෙයා ගිහිම බෑ. ආයෙයි ළඟ බලන්න වෙනවා. මොකද මේකේ තීරි පොයින්ට් මාන්තක නැති වෙනවා. මොකද අපි රිසෝස් එකේ තියෙන විදිහටම ලියන්න ඕනේ. හරි. දැන් ඉස්සර නම් එහෙම එකක් නෑ. අපිට දෙන්නේ මොනවද අපි ඒක පාඩම් කරා අපි ඒක කැමතිද ලිව්වා. දැන් එහෙම බෑ. එයාලගේ තියෙන විදිහට ඒ කතන්දර ඕනේ. හරි. මම ඔය ලයිව් එකකුත් ඔය දුන්න ඔය
ගිය අවුරුද්දේ එක්සෑම් එකේ මාකි ස්කීම් එක. පොඩ්ඩක් බලන්න ඒකේ තියෙන කොහොමද බැලුවේ කියලා. දැන් ගොඩක් වෙලාවට ඔයාලා හිතාගෙන හිටපු රිසල්ට් එක ඇවිල්ලා නැහැ. සමහරට ඔයාගෙත් MCQ 40 ගණන් හෝ 38ක් 39ක් තියෙනවා. හැබැයි SC තියෙන්න පුළුවන්. ඒකට හේතුව ස්ට්‍රක්චර් එක ගොඩක් වැරදිලා. බලන්න ඒකේ මාකි ස්කීම් එකේ ගියලා ලකුණු දුන්නේ සෑහෙන තදට බලලා තිබ්බා. ඔය මට මතකයි ඔය ට්‍රිකෝම වලින් ජලහානිය බලක්වයි කියලා තිබ්බොත් ලකුණු දුන්නේ නැහැ. ඒක අඩු කරයි කියලා තියෙනවා. ඒ වගේ නිසා අපි තිතට හොඳට මේ රිසෝස් එක ප්‍රෙෆර් කරන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන් ඒක බෙරෑරුම්ව බලන්න වෙනවා. හරි, ඊළඟට කෙමිස්ට්‍රි පැත්ත. ඒකත් මම පොඩ්ඩක් කියන්නම්. කෙමිස්ට්‍රි වලට මම සාමාන්‍යයෙන් කැමති. හැබැයි ෆිසිකල් වලට කැමති නැහැ. ඉනෝගනික් නම් පාඩම් කරා මම. ඕගනික් මට බැරුව තිබුණේ. ඒ කියන්නේ ඒක මට කරගන්න බෑ. පස්සේ මම කරේ ඔය විභාගය ආසන්නයේ තියෙනවනේ සෙමිනාර්. එක සෙමිනාර් එකකට මම ගියා. ඒකින් ඔය ටියුට් එකක් එම හම්බුණා. හැබැයි සම්පූර්ණයෙන් ඒ කිව්වට ඒ කියන්නේ දෙක දවසින් කරනවා කියන එහෙම කරන්න බෑනේ. යම් ප්‍රමාණයක් කරා. අර ඒකෙන් මට පොඩි අර ස්ටාර්ට් එකක් නේ තල්ලුවක් හම්බුණානේ. තල්ලු ස්ටාර්ට් එකක් හම්බුණා. මම ගෙදරට විල්ලා තනිය මේ ටික සම්පූර්ණයෙන් කම්ප්ලීට් කරලා මේ ඔය පරිවර්තන ටිකේ මම හදාගෙන පොඩි ඔය නිකන් ඔය ඇල්ගොරිතම් වගේ පොඩි ඉරියක් හදාගත්තා. හැබැයි ඒකෙන් පස්සේ මට පොඩි ආසාවක් ආවා ඕගනික් වලට. කැම්පස් ගියට පස්සේ ඒක නැති වුණේ. එතකන් තිබුණා. මොකද ඒ ඕගනික් නෙමෙයි අරකට ගියාම මගේ තියෙන නිසා. කොහොමද ඒ හදාගත්ත ආසාව නිසා මම දිගටම ඕගනික් කරා. දවසට පරිවර්තනය ගානේ කරන්න පටන් ගත්තා. ඔහොම ටික ටික කරලා ඒක හදාගත්තා. මං හිතන්නේ මගේ එක්සෑම් එකේ ඒ කොහොමද 25ක් වගේනේ. ඕගනික් 25න් 25 නම් ඒ 25න් 25 මට තිබුණා. ඔය B එකේ තියෙන්නේ වැඩිපුරම ඕගනික්, ඉනෝගනික්, ෆිසිකල් අඩුයි. නැත්තේ නෑ අඩුයි. ලොකු ගණන් පොඩි පොඩි ගණන් හදනවනේ. එහෙමයි උනේ. එතකොට කොහොමද මම ඕගනික් ටික මම කියන්නේ ඕගනික් ලේසි. ඒක හදලා තියාගන්න. දැන් උනත් කියන්නේ ඔයා වැඩ පටන් ගන්නවා ඔයා ඕගනික් හදලා ඉවර කරගන්න. ඒක අපිට පරිවර්තන වලින් සහ MCQ වලින් වගේ නැත්නම් ස්ට්‍රක්චර් කර කර දිගට අරගෙන යන්න පුළුවන්. මම හිතන්නේ කෙමිස්ට්‍රි වල ඒක හොඳයි ඉස්සලා හදාගන්න. ඉනෝගනික් ඉතින් දිගටම පාඩම් කරන්න බෑ. ඒ නිසා ඕගනික් ටික හදාගන්න ලකුණු 5ක් ෆික්ස් 25ක් ෆික්ස් ඊළඟට ඉනෝගනික් ටික බලාගෙන ෆිසිකල් ටිකත් අල්ලගෙන යන්න. ෆිසිකල් ගන්න ලොකු බණක් කියන්න බාට බෑ. මොකද මම මේක එච්චරම දක්ෂ කෙනෙක් නෙමෙයි. හැබැයි ඉතින් පස්සේ තේරෙන්නේ එච්චර අමාරු දෙයක් නෙමෙයි කියලා කැම්පස් ගියාට පස්සේ නම් එහෙම හිතුණා. කොහොම හරි නොතේරෙන තීරි කොහේ හරි තියෙනවා නම් ඉතින් ඕන තරම් සෝසස් තියෙනවානේ. ක්ලාස් නැත්තම් වීඩියෝස් තියෙනවා. දැන් මුළු සිලබස් එකම තියෙනවා YouTube එකේ. ඒ නිසා මේ එහෙම හරි කරලා කීප සැරයක් හරි බලලා නොතේරෙන ඔය pH ඒ වගේ සමතුලිතතාව ආදාළ ටික බලා ගන්න. බලලා ඒවා හදා ගන්න. අමාරු ඒවා කරන ඉක්මනට හදා ගන්න. ෆිසික්ස් ගැන නම් ඉතින් ඒත් එච්චර තමයි. ෆිසික්ස් හැබැයි මොලේ තියෙනවා නම් ලේසිම සබ්ජෙක්ට් තමයි ඒක. මොකද පාඩම් කරලා දඟලන්න දෙයක් නැහැ නේ. තියරි එක දන්නවා නම් හදන්න පුළුවන් ඕන ගාන. ඒ නිසා අනේ අවධානයෙන් තියරි අහගෙන ඉන්න ඔයාලා ක්ලාස් වල තියරි කියලා දෙන වෙලාවට හොඳට අහගෙන ඉන්න ඔළුවට දාගන්න. ඒ ගණන් ගෙදර වෙලත් හදන්න. ඒ ටික ප්‍රැක්ටිස් කරන්න අනිවාර්යෙන්. ගණන් රුතින් හදන්න. ඉතින් මට මතකයි මම ඔය ක්ලාස් යන කාලේ අන්තිමට ඔය කියන්නේ ඔය පේපර් ක්ලාස් එකේ මාර මේ රිවිෂන් එකක් හරි ගියා. ඒකට මේ සමහර ළමයි හිටියා ක්ලාස් එකේදීත් ගණන් හදනවා. ඉතින් මට ඒකනේ මැජික් වගේ මම මේ එහෙම මොකුත් හදලා නැහැ. හැබැයි මමත් නිකන් හදලා බැලුවා. හැබැයි ඒක නෑ ලොකු දෙයක් උනේ නැහැ. මම ඒ කියන්නේ ක්ලාස් එකේ මට උපදූපයක් කතා කරන වෙලාවට මම ගණන් හදුවා වගේ දෙයක් වුණා. එච්චර මට ඒක කරගන්න හම්බුනේ නැහැ. හැබැයි පස්සේ මම කොහොම හරි පාස් පේපර්ස් ටික හොඳට කරලා කොහොම හරි ඒකත් ගොඩ දාගත්ත අමාරුයි. හරි. සෑහෙන මම කට්ටක් ඒවා ෆිසික්ස් ගොඩ දාගන්නම්. ඒක මගේ ලොජිකල් හැකියාව මගේ අඩුයි මම හිතන්නේ. ඒකෙන් ඉතින් කෙමිස්ට්‍රි වලත් ෆිසික්ස් ෆිසිකල් පැත්ත අමාරුයි, ෆිසික්ස් අමාරුයි. මොකද ලොජික් නේවදී තර්ක කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක මොකද්ද මේකට කොහොමද යන්නේ මේක කොහොමද වෙන්නේ කියලා මට හිතා ගන්න බැරි කම ඒක තිබුණා ටිකක්. පස්සේ මම අමාරුවෙන් හදාගත්තේ. හැබැයි ඕන කෙනෙක්ට බෑ කියලා එකක් නෑ. ඒකෙන් දැන් අපිට හිතෙන්නේ මේ කරගන්න බෑ වගේ. මේ ඕන දෙයක් කරගන්න පුළුවන්. Tamanට තියෙන්න ඕනේ අදිෂ්ඨානය විතරයි. මම මේක කරනවා කියන එක තියෙනවා නම් කරගන්න පුළුවන්. හරි. ඊළඟට කවුනාද කියන්න තියෙන්නේ MCQ කතාව. බයොලොජි MCQ හදන්න ලේසි නැහැ. හරි. 40 45 පන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. හරි කොහොමද අන්තිමට මගේ ඔය ඒකේ MCQ 44ක් හෝ 3ක් තිබුණේ. හරි. 44ක් හෝ 3ක් වගේ තමයි තිබුණේ. ඉතින් ඒක හදන්න සෑහෙන කට්ටක් කෑවා. මුලින්ම කරනකොට MCQ 20ක් වගේ තමයි වැදුනේ. හරි 20ක් වගේ තමයි මට මතක විදිහට. ඔව්. එහෙම ටික
හදලා පොඩ තමයි එකතු කරගත්තේ. නැතු ඔයාලා බලාපොරොත්තු වෙන්න එපා මේ එකපාරක් මම කිව්වට පස්සේ දවස් 5ක් විතරගෙන බයෝලොජි රිසෝස් ටික ඔක්කොම කියවලා MCQ කරලා අඩේ 20යි නේ හම්බෙන්නේ 10 15යි නේ හම්බෙන්නේ. එහෙම හිතන්න එපා. මුලින් එහෙම තමයි හම්බෙන්නේ තියෙන්නේ. මොකද එකපාරක් එක්සෑම් මේ සිලබස් එක කියවලා එහෙම ඔක්කොම කරන්න පුළුවන්. මේ අවුරුදු ගානක් තිස්සේ දඟලලා නෑනේ. දැන් ඔයාලා ඔය කරන්නේ කාලකන්ණි වැඩේනේ. මොකද කරන්නේ ටර්ම් ටෙස්ට් ලඟ වුණාම මොකද කරන්නේ පොත් කියවමු. දැන් ඉස්සරහත් එහෙමද කරන්නේ O level ගන්න ටර්ම් ටෙස්ට් එකට කලින් දවසේ පොත කියවගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රශ්නය අහුවහම පිටුවත් මතකයි, පිටුවේ තිබ්බ රූපෙත් මතකයි, කොයි ඡේදෙද තිබ්බේ කියලාත් මතකයි. හැබැයි උත්තරේ මතක නැහැ. එහෙමනේ නේද? ඒක තමයි වෙන්නේ. අරගෙත් යන එකපාරක් රිසෝස් ටික කියවන් ගියාම ඔයාට වෙන්නේත් ඕක තමයි. ඔයාට මතක් වෙනවා මෙන්න මෙතන තිබුණේ මේ රූපේ තිබ්බ මෙතන. හැබැයි උත්තරේ හරියට ක්ලියර් මතක් වෙන්නේ නැහැ. හැබැයි කමක් නැහැ. ඔයාට තියෙන තැන හරිය දැන් ඔයාට මතකයි. ඒ පළවෙනි පාර. ඔහොම දෙතුන් පාරක් ඔයාලා කරගෙන යන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ටිකක් කල්ලා යද්දී ඔයාලට තැන විතරක් නෙමෙයි තියෙන උත්තරෙත් මතක් වෙනවා. ඉතින් පුළුවන් තරම් රිසෝස් එක රවුම් කර යන්න තියෙන්නේ. ආයි බලනවා. දැන් අනික මෙහෙමද එක පාඩමක් බලන්න හිතන්නකො පළවෙනි පාරේ එක ඔයාට පාඩම් කරන්න පැය ගාණක් යනවා කියලා. හැබැයි දෙවෙනි පාර ඔයාලා ළඟ බලනවා නම් ඒකට ලොකු වෙලාවක් යන්නේ නැහැ. පොඩි වෙලාවකින් ඔයාට ඒක මතක් කරගන්න පුළුවන්. අන්න ඒක තමයි ක්‍රමය. නැත්තම් ඔයා අද එක පාඩමක් පාඩම් කරලා ආයි මාසෙකින් නම් ඒකයි බලන්නේ වැඩක් නැහැ. ඔයායි මුලින් ඉඳන් පැය ගාණක් ඒකට වියදම් කරන්න ඕනේ. ඒ නිසා කිසිම පාඩමක් හැම සබ්ජෙක්ට් එකේම එක පාඩමක් අද බැලුවොත් ආයි අනිවාර්යෙන් දවස් 4කින් හෝ 5කින් ඒක උඩින් හරි බලන්න ඕනේ. හරි. හැමදේම එහෙමයි. ආයි ඒක ඒ පහට පස්සේ ආයි ටිකක් 6-7කින් හරි ආයි බලන්න ඕනේ. එහෙම කරනවා නම් ඇත්තට ඒ තමයි රෑන්ක් එකක් දාන විදිහ. ඉතින් කොච්චර ළමයින්ට කිව්වත් කරන්නේ නැහැ. හරි. එතකොට ඔබ තමයි කියන්න තියෙන්නේ. එතකොට මූල්‍ය රෆ්ලි කිව්වොත් මෙහෙමයි. පැය ගාන මුලින් ගණන් කරන්න පටන් ගන්න. හරි. ඔයාට සමහරට එච්චර වෙලා ගන්න බැරි වෙන්නේ පැය 3යි පුළුවන් කියමුකෝ සබ්ජෙක්ට් එකට පැය ගාන. වැඩක් නැහැ. හරි 3ෙන් පටන් ගන්න ඒක 4 කරන්න 5 කරන්න 6 කරන්න ඔහොම අරගෙන ඉන්න. ඔයා ගෙදර ඉන්න දවසට ඒ කියන්නේ ක්ලාස් අඩු දවසට පුළුවන් තරම් වැඩි වෙලාවක් වැඩ කරන්න. කනගමනුත් ඔය තියෙන වීඩියෝස් එකේ කියලා. ඔයාට අහුවෙච්ච නැති කෑල්ලක වීඩියෝ එකක් බලන්න කනගම. වොෂ්රූම් එකෙත් කොමන්ට් එක ඉස්සරහා ගහලා තියාගන්න අමතක වෙන එක. හරි. ඒ කියන්නේ මොන හරි ඔයාට පැටලෙන දේවල් තියෙනවා කියලා හිතන්නකෝ. අන්න ඒක ඔයා ඒක ඉස්සරහා දැන් මේ කොලයක් තියලා තියන දවස් කීපයක් හරි තිබ්බම ඔයාට ඒක පොඩ්ඩක් මතක හිටිනවනේ. අන්න ඒ වගේ හැම වෙලාවකම පාවිච්චි කරන්න. බස් එක යනවා නම් ඒ වෙලාවට දැන් නම් ඕනතරම් වීඩියෝස් තියෙනවා ඒක වීඩියෝ එකක් බලන්න. මම නම් කරේ මම එතකොට තිබුණේ නැද්ද කොහෙද? මගේ නේද හොඳ ෆෝන් එකක් තිබුණේ මට මතක විදිහට. මම කරේ මම රචනා රෙකෝඩ් කරගත්තා. මේ මගේ අමිහිරි කටහඬින්ම රචනා රෙකෝඩ් කරගෙන මම අහා ගියා. හරි. මොකද සාමාන්‍ය කොල්ලෝ පොත් කියනකොට යාර චාටර් කරන සීන් එකක් තියෙනවනේ. එහෙම ඒකුත් මම එහෙමත් කරලා තිනවා. කවුරුත් නැත්නම් වල ඒ චූටි තීරුපතක් තියෙන එක පාඩම් කරලා තිනවා. හැබැයි අර වෙදියත් හොඳයි. මම රෙකෝඩ් කළා මම අහගත්ත මොකද මමනේ ඒක දාන්නේ. මම මටම ගැලපෙන විදිහට ඒක මේකට පැහැදිලි කරලා රෙකෝඩ් කරගෙන මම ඒක ඇහුවා. ඔයාලත් බස් එකේ යන දුරක නම් ක්ලාස් එහෙම යන්නේ ඒ වෙලාව පාවිච්චි කරන්න. සහ ඔයාලගේ පේපර්ස් කරනේවා තියෙනවනේ. ඒ කරපුවා විවරණය කරන ගමන් යන්න. ඒක තමයි හොඳම වැඩේ. අනිවාර්යෙන් ඔය කරපු පේපර්ස් අනිවාර්යෙන් විවරණය කරන්න. ඔයාලා දැන් ක්ලාස් වල කරනවා නෙවෙයි. ඩේ පේපර්ස් වගේ දේවල්. ඒවා අනිවාර්යෙන් ආයි බලන්න. තියරි ටික කරා වගේම තමයි පේපර්ස් උත් යන්න ඕනේ. නැත්නම් මේක කරන්න හරි අමාරුයි. මොකද ලේසි වැඩක් නෙමෙයි ඔයාලා මේ කරන්නේ. ලොකු තරගයක් තියෙන එකක්. හරි. සාමාන්‍ය මෙඩිසින් නම් 2000 ගාණක් වගේනේ ගන්න. ඉතින් ඒ 2000ක් වගේ අතරට ඔයාලා මේ යන්න හදන්නේ 1000 ගාණකින්. ඒක ලොකු තරගයක් තියෙනවා මේකට. ඒ නිසා පුළුවන් තරම් වැඩ කරන්න. හිතන්න එපා වැඩි කියලා. දැන් ගොඩක් අය හිතනවා බයෝ වලට මෙච්චර දඟලන්න ඕනේ නැහැ කියලා. එහෙම නැහැ. දඟලන්න ඔයාලට බෑ. බයෝ වලට ඕන තරම්වත් දඟලන්න ඔයාලට බෑ. ඒ නිසා ඔයාලා කියන්නේ පරිමේ කරන්න. ආයි ඒක වැඩි වෙන්නේ නැහැ. දැන් නම් ඉතින් ඔය නෑ දැන් ගමන් මගුල් ගෙවල් මල ගෙවල් වගේ වනම් තියාගන්න එපා. රචනා ටික හදාගන්න අඩුම තරමේ දවසට එක රචනාවක්වත් ලියන්න. හැබැයි මේ දැන් පාඩම් කළා දැන් ලියන එච්චර වැඩක් නැහැ. අද පාඩම් උදේ පාඩම් කරලා එක්ක රැය ලියන්න. නැත්නම් අද පාඩම් කරන එක හෙට ලියනවා. හෙට පාඩම් කරන එක අනිද්දා ලියනවා. එහෙම වෙනවනම් ගොඩක් හොඳයි. එතකොට දැන් අද පාඩම් කරනවා හෙට ලියනවා. හරි. අද පාඩම් කරා හෙට උදේ ලියනවා. ඔහොම එකලා යනවා හොඳයි. ඊට දෙකක් වගේ ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. වෙනම රචනා පොතක් හදාගන්න. ඔයා ලියලා ඒකේ වැරදි අඩුපාඩු අතුපෑනින් හදාගන්න. ඒක බලන්න ආපහු සරයක්. රචනා වලටත් අර ස්පීච් රිපිටේෂන් එක හොඳයි. කිස් තැන් සහිතව ප්‍රශ්න හදාගන්න.
මතක ඇතුව ස්ට්‍රක්චර් පේපර්ස් ලියන්න පුළුවන් තරම්. ඔය ක්ලාස් වල හරි නැත්නම් පොත් අරගෙන හරි කමක් නැහැ. කවුරු පොත් තියනවා නම් ස්ට්‍රක්චර් ලියනවා. ඔයා හරි හදාගෙන ලියනවා ගොඩක් හොඳයි. ඒ වගේ ස්ට්‍රක්චර් පේපර්ස් වලට උත්තර ලියන්න. මොකද ලියන්න ඒක මතක හිටිනවා. මොකද බලන්න ස්ට්‍රක්චර් වලට එමාන්නේ අහමුළු. ඒතකොට ඒ වගේ අහමුළු ඔක්කොම මට අහු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒ වැඩේ කරන්න පුළුවන්. කොහොමද බයෝ වල තුනම හදාගන්න වෙන විදිහට. දැන් එසේ හැදුවා කියලා එකකින් ස්ට්‍රක්චර් හැම එකක්ම හරියන්නේ නැහැ. MCQ හරියන්නේ නැහැ. තුන් දෙනා වෙනම හදාන්නේ. එසේ ස්ට්‍රක්චර් නම් ටිකක් දෙක ළඟ යනවා. හැබැයි MCQ නම් එහෙම හදන්න බෑ. ඒක ටිකක් තර්ක කරන්න සමහර අවස්ථා තියෙනවා. දැන් මේ පේපර් එකේ අන්තිම ප්‍රශ්න 10ම හොඳට ඒක කරන්න නම් ඉතින් හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕනේ. දැන් හිත උදාහරණ ගන්නකො AB ෂුවර් දන්නවා. AB හරි කියලා ෂුවර්. හැබැයි B හරිද වැරදිද කියලා ෂුවර් නෑ. වැඩක් නෑ නේද? ඒතර ඔයා එක්ක 3ේද 1ේද කියලා ඔයා දෝරණය වෙනවා. එහෙම වුණාම වැඩක් නෑ අර දන්න දෙකින්. ඒ නිසා අනිවාර්යෙන් ඒවා හදන්න අපිට හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕනේ ෆුල් සිලබස් එක ගැන. ඒ නිසා ඔක්කොටම කලින් අර මං කිව්වා වගේ එකපාරක් දාගෙන එක දවස් කීපයක් වේදම් කරලා එකපාරක් අඩුම ගානේ කියවගෙන යන්න රිසෝස් ටික. කියවලා පටන් ගන්න පේපර්ස් කරන්න. ඒ පේපර්ස් කරනකොට ඒ හම්බෙන තැන් ආයෙ ගිහිල්ලා බලන්න. ඒතකොට ඒ හම්බෙන තැන් වල රිසෝස් එක යවන හරියට දාන්න. ඒතර බලන්න ඔයාලා පේපර්ස් ටික ඉවර වෙද්දී එකම ටික සමහර එකම තැන හරි ගොඩක් වෙලා තියෙන බුණා. ඒතකොට අපිට ඒකෙන් ක්ලික් වෙනවා. මේ හැමදාම අහන තැන්. මේ අඩුවෙන් අහන තැන්. මේ ඊළඟට අහන්න පුළුවන් තැන්. එතකොට ඔයාලටම තේරෙනවා ඊළඟ පේපර් එකේ මොන වගේ දේවල් අහයිද කියලා. එතකොට ඔයාලම ගෙසින් හදා ගන්නවා. ආයෙ කාගෙන්වත් බයිලා ඕන වෙන්නේ නැහැ. හරි. ඒකම තමයි ගෙසින් දෙන්නේ. ඒ නිසා ඔයාලට මේක හදා ගන්න පුළුවන් වෙන විදිහට ප්‍රැක්ටිස් කරොත්. හරි. අර දෙකට නම් ඉතින් ලොකු දෙයක් කියන්න ඉතින් මම එච්චර සුදුසු නෑනේ. ඒ නිසා මම දන්නේ නැහැ. අර කීබෝඩ් එක මම ඒකත් පාවිච්චි කරපුවා. ඕගනික් ටිකේම හදාගන්න එක පාවිච්චි කරන්න. අනියම් හදන්න. දවසට රචනාව ලියනවා වගේම පරිවර්තනය ගානේ කරන්න. ෆිසික්ස් පුළුවන් තරම් තේරුම් අරන් ගණන් හදන්න. ඔහේ කොහෙන් හරි උත්තරය ආවට වැඩක් නැහැ. ආයෙත් තේරුම් අරගෙන හදන්න. ඔය විදිහට වැඩේ කරගෙන තව මාස 5ක් තියෙනවනේ. මේ කාලේ හොඳට මැති. ඔයාට ඕන නම් ඔය මාස 5 මාස 10ක් කරගන්න පුළුවන්. ඒක කොහොමද? දැන් හිතන්නකෝ ඔයා දවසට දැනට පැය 5ක් කියමු. හොඳ ළමයි ඉන්නේ. ඕන පැය 5ක් වැඩ කරන්න කියලා. තව මාස 5යි තියෙන්නේ. හරි. හැබැයි ඔයා බැරි වෙලාවත් මේ මාස පැය 5 පැය 10ක් කරොත් මොකද වෙන්නේ? ඔයාට දැන් 5 නම් තිබ්බේ. දැන් 5ව 2 ගානේ මාස 10ක් කරලා තියෙනවා. අර මම කියපු මගේ අන්තිම ටාගට් එක එනවනම් 15 16ට එනවනම් ඔයාලට තව මාස 15ක්. තව අවුරුද්දකටත් වඩා වාට තියෙනවා. හරි. ඒ නිසා ඔයාලට තියෙන ටයිම් එක ඔයා තමයි දන්නේ. තීරණය කරන්නේ. තව ඕනනම් ඔයාලට පුළුවන් කාලය ලං කර ගන්නත් පුළුවන්. ඔයා පැය 5 පැය 3ක් කරොත් එහෙම ඔයාලට තව මාස 2කින් විතර විභාගෙ තියෙනවා. හරි. එහෙනම් ඔයාට පුළුවන් ඔයාගේ විභාගෙට තියෙන කාලය වෙනස් කරගන්න. වැඩ කරන වෙලාව ටික ටික වැඩි කරලා. මෙච්චර ගානකට එකපාරින් එන්න බෑ. එහෙම හිතන්නවත් එපා. එහෙම එන්න බෑ. අර හැමදේම එහෙමනේ පාර කරන්න බෑ. පොඩ්ඩෙන් ඉස්සල්ලාවා දැන් පැය 3යි 4යි නම් වැඩ කරන්නේ. ඒක ටික ටික 6ට ගේන්න. 6 7 කරන්න. ඔහොම ටික ටික ගේන්න. අර මේ උකුලසක තරු ක්‍රමේ තියෙන්නේ. ඒකත් හොඳයි. මම තරුණන් එළවෙන්නේ මම කරේ මේ හොම දැම්ම කියන්නේ. අද කොච්චරයිද? බයෝ වලට පැය 2යි. ඔහොම 2 2 ගියා. ඊට 3 3 ගියා. 4 4 ගියා. 5 5 ඔහොම ගියාම. උපරිම වල පැය 16ක් තමයි මට මතක හැටියට මං ගියනේ. ලියාගෙන ලීගලි මට මතක 16ක් තමයි. හරි. ඒ කියන්නේ ඒකයි අර. ඒ කාලේ විතර කන කොටත් කියන්නේ මම කෑව ඉඳගත්තා. ඒ වගේ අන්තිම ටික ඒකට නැත්තම් මොකද කරන්න බෑනේ මේක මාස 6කින් මම කරන්න ගත්තා. එතකොට මේ විදිහට වඩ පුළුවන් ටයිම් එක වැඩි කරගන්න. ඕන අඩු කරගන්න පුළුවන්. වැඩක් නැහැ එහෙම. වැඩි කරගන්න පුළුවන් උපරිමේ වැඩ කරන්න. නින්දටයි කැමරටයි යරෙන්න ඉතුරු හැම වෙලාවකම මොන හරි වැඩක් කරන්න යන ගමන් වැඩ කරන්න පුළුවන්. ඔය හැම වෙලාවකම වාටකින් වැඩක් ගන්න පුළුවන්. හරි එහෙනම් මෙතනදී හොට ගන්න මොන හරි තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න බෑ කියලා දෙයක් නෑ. අනිවාර්යෙන් කරන්න පුළුවන්. මමත් ඒක කරා. ඉන්වලට පුළුවන්. සමහරට ඔයාගේ ක්‍රමය ඔයාටම හොයාගන්න පුළුවන්. එක එක try කරලා බලන්න. ඒතකොට ඔයාට හරියන එකක් හම්බෙයි. අනිත් එක බය වගේ දැන් පාඩම් කරනකොට ඔය ඇඳට වෙලා මේ සිරුරනම් පාඩම් කරන එක මම හිතන්නේ effective කියලා. හොඳම දේ තමයි ඇවිදින්න. මුලින්ම කකුල් රිදෙයි. කමක් නෑ පොඩි පස්සේ ඒක හරියනවා. පොත අරගෙන හයියෙන් කියනකේ වැදින්න. ඒකේ හේතු කීපයක් තියෙනවා. ඇවිදිනකොට නිදිමත එන්න තියෙන ඉඩ අඩුයි. හයියෙන් කියනකොට ඔයාගේ ඔළුව වෙන වෙන පැති වලට යන්න තියෙන ඉඩ අඩුයි. නැත්නම් අපි සමහරකට බලන්න ඔයාලා පොතේ එකම පිටුව කියවන්නේ දැන් සෑහෙන වෙලාවක් ඒ තාම මේ පිටුවේ මොකද්ද තියෙන්නේ කියලා තවන අයිඩියා ගන්න නැහැ. වට ඒ වගේ අත්දැකීම් ඇති මට තියෙනවා. ඒ නිසා මම ඊට පස්සේ මම තීරණය කළා ඉඳගෙන මේක කරන්න බෑ. මම ඇවිදින්න පටන් ගත්තා. මේ ඔය වෝකින් පාත් එකක් තියාගන්න ඉස්සරහට නම් පස්සට එනවා. එන ගමන්
එන යන එන ගමන් හයියෙන් ඕක කියවන්න. හයියෙන් කිව්වහම ඔයාගේ එක කියවත් වෙනවා. ඇහෙනවත් එක්ක ඒක ඩබල් වාට ඔළුවට යනවා. හරි ඒක හොඳ ක්‍රමයක්. අනිත් මට ඒව හරියන්නේ. එහෙමනම් බොරු කතා දෙක ඕන කෙනෙක්ට හරියනවා මම හිතන්නේ. දැන් ඔයාලා ලැජ්ජයි නම් හයියෙන් කතා කරන්න ඉතින් හිමින් හරි කමන්නේ. ඉතින් පොඩ්ඩක් තමන්ගේ වැඩේ කරගන්න ඉතින් ලැජ්ජ බල බෑ. ඒ නිසා වැඩේ කරන්න ඒ විදිහට කරන එක හොඳයි. කොන කරලා බලන්න ඔයා නිකන් කලින් කරපු විදිහට වඩා මේක ඉෆෙක්ටිව්. දැන් මේ වෙනකොටත් කවුරු ඉන්නවා නම් ඇතර ගිහලා පාඩම් කරනවා නම් පොත තියලා පැත්තකින් හොඳට නිදිය ගන්න වැඩක් නැහැ. එහෙම මේක කරන්න බෑ. ඔයා මෙච්චර කල් වැඩ කරේ නැත්තම් අද ඉඳන් හරි මේ වැඩේ කරලා මම කරන වැඩේ කොට දාගන්න පුළුවන්. මොකද මාස 6ක් තීදි පටන් ගත්තේ ඕගොල්ලෝ නැත්තම් මාසෙන් ගියේ. ඒකත් වුණා තව වැඩ පැයක් වැඩි කරලා ඕගොල්ලන්ට වැඩි කරගන්න පුළුවන්. දැන් ඉඳන් හරි නැත්තම් ඔයා දැන් මේ වෙලාවට වැඩ කරන් ඇවිල්ලා තියෙන නම් ඔයාට මේ කාලේ හොඳටම ඇති ඒ තුනක්ම දාගන්න. හරි. ඒ නිසා ඒක පාවිච්චි කරන්න පුළුවන් උපරිම වැඩ කරන්න හැම වෙලාවකම පාවිච්චි කරන්න කිසිම දෙයකට නාස්ති කරන්න එපා. මොකද අනිත් හැම වැඩකටම ඔයාට කාලේ වුණ තරම් තියෙනවා. හැබැයි මේ කාලේ අයවට හම්බෙන්නේ නැහැ නේ. මේකට වාට තියෙන මේ මාස පහ විතරයි. අනිත් ඕන දෙයකට තව කල් තියෙනවා ට්‍රිප් යන්න ලව් කරන්න ඔය හැම දෙයකටම තව ඉස්සරහා කාලේ තියෙනවා. ඒ තියෙන කාලේ මේකට පාවිච්චි කරන්න. මේ තියෙන කාලේකට ඒවට පාවිච්චි කරන්න එපා. එහෙම වුණොත් ඔයාට ඒවටත් මේක බලපානවා. එහෙනම් වැඩේ කරගෙන යන්න.